ආයුබෝවන් මැක්‍රෝබඩි channel එකට අදත් ආදරෙන් හැමෝම පිළිගන්නවා. ඔක්කොම කලින් මෙන්න මේ වචන ඔයා අහලා තියෙනවද කියලා බලන්න. infant, toddler, non-binary child, multi-generational, intergenerational, cisgender, transgender, agender, bigender, gender neutral, albinism, alopecia, eczema, freckles, hives, deep browns, sun-kissed, melanated skin, amputee, asymmetrical face, cerebral palsy, cleft palate. මොනවද මම මේ කියන්නේ? මේවා තමයි ඔයා Adobe stock එකට එහෙම නැත්නම් වෙනත් stock photography agencies වලට photos දානකොට ඒවට add කරන්න ඕනේ keywords. හැබැයි ගොඩක් කලාවට ඔයා පාවිච්චි කරන්නේ නැති keywords. ඔයගොල්ලෝ ගන්න photos එහෙම නැත්නම් හදන AI art stock photography agencies වල විකුණලා යම්කිසි අමතර මාසික ආදායමක් උපයන්න පුළුවන් කියන එක මේ channel එක බලන ගොඩක් කට්ටිය මේ වෙනකොටත් දන්න. ඒ වගේම කරනවා. හැබැයි නෑ සින්දුව නෙවෙයි. හැබැයි ගොඩක් අය කියනවා අකේ මම ෆොටෝස් අප්ලෝඩ් කරා ඇක්සෙප්ට් වුණා. නමුත් ඒවා සෙල් වෙන්නේ නෑනේ. ඇයි දන්නේ නෑ නේද කියලා. ඔය සබ්මිට් කරපු ෆොටෝ එකක් ස්ටොක් ෆොටෝග්‍රැෆි ඒජන්සි එකකින් උදාහරණයකට Adobe stock එකකින් ඇක්සෙප්ට් වුණා කියලා කියන්නේ ඒ ෆොටෝ එකේ ක්වොලිටි ඉෂුව එකක් නෑ. ඒගොල්ලන්ට විකුණන්න ගන්න පුළුවන් කියන එකනේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැම බයර්ම ඇවිල්ලා ඔයාගේ ෆොටෝ එක ගන්නවා කියලා. එතනදී ඒ බයර්ට හොයාගන්න ලේසි වෙන්න ඕනේ. ඒ කියන්නේ භාවිතයේ තියෙන keywords පාවිච්චි කරලා තියෙන්න ඕනේ හරියට search field එකේ ඔයාගේ ෆොටෝ එක හරියට display වෙන්න නම්. ඒ විතරක් නෙමෙයි ඔයා ෆොටෝ එක හදද්දි market value එක වැඩියෙන් තියෙන ෆොටෝ එකක් හදලා තියෙන්නත් ඕනේ මේක විකිනෙන්න නම්. මෙතනදී තමයි ඕගොල්ලන්ට මම හැම වෙලාවෙම කියන කරන්නම් කිය හිටපු මාතෘකාව. ඒ කියන්නේ diversity, casting and metadata කියන එක වැදගත් වෙන්නේ. මෙතනදී casting කියලා අදහස් කරන්නේ ඔයාගේ ෆොටෝ එකේ ඉන්න modelsලා. ෆොටෝ එකක් ගන්නකොට මොඩල්ස් ඉන්නවා. එතකොට ඔය AI art එක ගන්න හදන්නේ එතන ඉන්න කට්ටිය තමයි, ඒකේ ඉන්න කට්ටිය තමයි මේ casting කියලා අපි හඳුන්වන්නේ. metadata කියලා කියන්නේ ඔයා දාන title, keywords, description වගේ ඒවා. එතකොට diversity කියලා කියන්නේ මේ හැම එකකම තියෙන්න ඕනේ විවිධත්වයට. එතකොට අද අපි කතා කරමු diversity, casting and metadata කියන එක හරියට පාවිච්චි කරලා හොඳට සෙල් වෙන ෆොටෝ එකට metadata දාගන්නේ කොහොමද කියලා. මේක අපි එපිසෝඩ්ස් කිහිපයකින් කතා කරමු. මොකද එකට කතා කරන්න ගියොත් ටිකක් බෝරින් සබ්ජෙක්ට් එකක් නිසා. ඉතින් මේ ස්ටොක් ෆොටෝ එකකට metadata දාගන්නේ කොහොමද කියලා මම දීර්ඝ වශයෙන් කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ link එක මම මෙතනින් දාන්නම්. Adobe stock එක කියන්නේ creativity for all කියලා. ඒතකොට මේ Adobe stock එකේ collections ගොඩක් කලාවට ફોකස් වෙන්නේ මේ වර්ල්ඩ් එකේ තියෙන මේ ලෝකේ තියෙන විවිධත්වය පදනම් කරගෙන. එතකොට කාස්ටිං වලදී කියන්නේ ඔයගේ ෆොටෝ එක හදද්දී ඔයා මේ ජනවාර්ගික විවිධත්වය කියන එක ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට ඔයා හදන හැම ෆොටෝ එකකම අර ලස්සනට ඉන්න කොකේෂියන් ලේඩි කෙනෙක් දානවට වඩා ලෝකේ තියෙන විවිධ ජනවාර්ගික විවිධත්වයන් පදනම් කරගෙන. ඒ වගේම ඒගොල්ලන්ගේ විවිධ වයස් පරතර, sexuality, nationality, වගේම body shape, hair shape, hair color, disabilities, ඒ කියන්නේ ආබාධ. ඔය කියන ඔක්කොම සැලකිල්ලට අරගෙන වාණිජ වටිනාකමක් තියෙන ෆොටෝ එකක් හදුවොත් තමයි මේ Adobe stock එකේ ඔයාලට සෙල් කරගන්න පුළුවන්. Adobe stock එකේ නෙවෙයි stock photography agencies ඕන එකක. අපි මුලින්ම කතා කරමු ethnic identity එක ගැන. එතනදී එක එක රටවල් වල වෙන වෙනම ethnic groups ඉන්නවා. indigenous people අන්න ඒ වගේ විශේෂ කණ්ඩායම් වලට විවිධ නම් තියෙනවා. අපි නිව්සීලන්ඩ් වල ඉන්න කට්ටියට කියනවා Maori කියලා. එතකොට තව කට්ටියක් කියනවා Sami කියලා. ඒ විදිහට ethnic groups තියෙනවා. ඒ වගේ වචන පාවිච්චි කරන්න ෆොටෝස් හදද්දී. ඒ වගේම race එක, ඒ කියන්නේ ජාතිය. හැම වෙලාවෙම ෆොටෝ එකක් හදද්දී විවිධ ජාතීන් වලින් යුක්ත කට්ටිය හදන්න බලන්න. එතනදී පාවිච්චි කරන්න පුළුවන් black, white, Asian වගේ විවිධත්වයක් තියෙන වචන. ඒ විතරක් නෙවෙයි රටවල් අනුව geo specific වචන වගේකුත් මෙතන තියෙනවා. ඒ තමයි Japanese, Chinese, Brazilian. මොකක් හරි මනුෂ්‍ය ඡායාරූප ගන්නකොට මේ එකම විදිය ෆොටෝස් හදන්න නැතුව එක එක රටවල් වල කට්ටිය නියෝජනය වෙන විදිහට ෆොටෝස් හැදුවොත් මෙන්න මේ කියන වචන ටිකත් ඕගොල්ලන්ට දාන්න පුළුවන්. තව දෙයක් තමයි indigenous identity කියන එක. අර කලින් කියපු දේවල් වලට අමතරව එක එක රටවල් වල තමන්ගේ indigenous people ලව අඳුන්වන විවිධ නම් තියෙනවා. උදාහරණයක් විදිහට North America ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ indigenous people ලගේ ෆොටෝ එකක් සර්ච් කරනකොට විශේෂයෙන් භාවිතා කරන වචන තමයි indigenous, native american, native north american වගේ වචන. ඒකට කැනඩා වල කට්ටිය ඒගොල්ලන්ගේ native people ලා සර්ච් කරනවා නම් සර්ච් කරන්නේ indigenous people, first nations people, people of the first nation of Canada. මෙන්න මේ වගේ වචන තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් මේ ටික අපි නොදැන නිකම්ම ඔය කියන රටවල් වලට අදාළ indigenous people ලගේ photos හදලා
දැම්මා කියලා මේක සෙල් වෙන්නේ නැහැ. මොකද ඒ රටවල් වල මිනිස්සු සර්ච් කරන්නේ ඔන්න ඔය කියන ටර්ම්ස් වලින්. මේ ගමම කියන්න ඕනේ ඔයාගේ ෆොටෝස් උත් සිමිලර් ඉමේජස් කියලා Adobe Stock එකේ මේ දවස්වල රිජෙක්ට් වෙනවා නම් ඒකට විසඳුම තියෙන වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් ගිහින් බලන්න. ඒක බැලුවා ආට විසඳුම අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම සමහර අයට තියෙන dual identities. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉපදිලා තියෙන්නේ එක රටක. නමුත් දැන් ගිහිලා ජීවත් වෙන්නේ තව රටක. එතකොට ඒකේ සිටිසන් තියෙනවා ඇති. එතකොට ඒගොල්ලෝ තමන්ව අඳුරන්නේ ඔය කියන රටවල් දෙකේම එකතුවක් විදිහට. උදාහරණයක් විදිහට Japanese American, Afro Brazilian, Black American වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ පාර ඔයා ෆොටෝ එකක් හදනකොට නිකන් ඇමරිකන් බෑග්ග්‍රවුන්ඩ් එකක ඉන්න කළු ජාතිකගේ ෆොටෝ එකක් හදනවා නම් මෙන්න මේ කියන ඇෆ්‍රෝ ඇමරිකන් එහෙම නැත්නම් බ්ලැක් ඇමරිකන් කියන වචන භාවිතා කරන්න මතක කරන්න එපා. ඊළඟ එක අපි ගත්තොත් එimhe කල්චර් ඇන්ඩ් රිලිජන් කියන එක මේ තමන්ගේ කල්චර් එක මොකද්ද රිලිජන් එක මොකක්ද කියන එක අපිට පුළුවන් ඒගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුමෙන් නිරූපණය කරලා පෙන්නන්න. අපි ඉන්දියන් වගේ කෙනෙක් ගන්නවා නම් සාරි එක ගන්න පුළුවන්. ජපානයේ පැත්තට යනකොට කිමෝනා. ඒ විතරක් නෙවෙයි ඒ රටවල් වල වෙන වෙනම තියෙන ට්‍රැඩිෂනල් ප්‍රැක්ටිසස් තියෙනවා. ඒවටත් ෆොටෝස් හදන්න සහ මේ වගේ ඒවට අදාළ කීවර්ඩ්ස් භාවිතා කරන්න. උදාහරණයක් විදිහට ඉන්දියාවේ දිවාලි. ඒ වගේම ජපාන් වල තියෙන ඒ වගේම හනාමි කියලා එකක්. ඊළඟට ඔයාලගේ මෙටාඩේටා සහ කාස්ටින් වලදී වැදගත්ම දෙයක් තමයි ඒජ් කියන එක. මෙතනදී ඔයා ෆොටෝස් හදනකොට කාස්ටින් වලදී එක ඒජ් එකකට කොටු වෙන්නේ නැති. උපතේ ඉඳලා උපන්න දවසේ ඉඳලා වයසට යනකම්ම කට්ටිය විවිධ ඒජස් නිරූපණය වෙන විදිහට ෆොටෝස් හදන්න බලන්න. කාස්ට් එක ඒ විදිහට හදන්න. ඒ වගේම මෙටාඩේටාත් ඊට අනුකූලව දාන්න බලන්න. මෙතනදී මෙටාඩේටා දානකොට අපිට ඒජ් ගෲප් විදිහට මෙටාඩේටා දාන්න පුළුවන්. ඒ කියන්නේ child, senior වගේ ටර්ම්ස් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඔය අවුරුදු 40ක විතර වයසක් පේන කෙනෙක්ගේ ෆොටෝ එකක් නම් හදලා තියෙන්නේ 40 years old කියන එකත් කීවර්ඩ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඩිරෙක්ට්ම ඒජ් එක කියන විදිහට. ඒ වගේම අපේ ෆොටෝ එකේ ඉන්න කෙනා මොන වයසකද ඉන්නේ කියන එක පාවිච්චි කරන්න. gender neutral terms පාවිච්චි කරන්නත් පුළුවන්. gender specific terms පාවිච්චි කරන්නත් පුළුවන්. අපි child, adult වගේ කෙනෙක් ගත්තොත් අපි දන්නේ නැහැ ඒක ගෑනුද පිරිමිද කියලා. ඒක නිසා අපි ඒ වගේ terms වලට කියනවා gender neutral terms කියලා. හැබැයි අපි boy, woman වගේ terms පාවිච්චි කරොත් එහෙම ඒවා gender specific term. හැබැයි අපිට වයසකුත් මේකෙන් නිගමනය කරගන්න පුළුවන්. ඒ වගේම මේ බබාලගේ ෆොටෝස් උත් හදන්න පුළුවන් ඔයාලට. මෙතනදී අපි දවස් 28ට වඩා අඩු කට්ටියට කියනවා නියෝනේට්ස්ලා කියලා. up to 1 year අපි කියනවා infant කියලා. ඒ වගේම 1 to 3 years අපි කියනවා toddler කියලා. මෙන්න මේ කියන terms උත් පාවිච්චි කරන්න. ඒ විතරක් නෙවෙයි එක එක වයස් වලදී එක එක ළමයා කරන දේවල් තියෙනවා. developmental milestone තියෙනවා. මේක ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න. ඒ වයස්වල ළමයි දානකොට ඒ developmental milestone එකක් gross motor එකක් හරි fine motor එකක් හරි achieve කරන ෆොටෝ එකක් දැම්මොත් ඒකට වැඩි වාණිජමය වටිනාකමක් ගන්න පුළුවන්. මේක ඔයාලට ඉන්ටර්නෙට් වලින් කියව ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ටම තියෙනවා මේ ගැන තියෙන පොතක් development milestone ඔක්කොම ගැන තියෙන එකක්. ඒ තමයි ඔයාගේ අර පොඩි කාලේ පාවිච්චි කරපු CHDR එක. අම්මලා ළඟ ඇති වර්ධන සටහන් පොත කියලා කිව්වම ඒගොල්ලෝ හොයලා දෙනවා. බර කිරලා ලියන පොත කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ. හැබැයි ඒකේ පිටිපස්සේ ළමයෙක්ගේ වර්ධනය කොහොමද වෙන්නේ? එක එක වර්ධන අවධිවලදී මොනවද achieve කරන්නේ කියන එක ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒකෙනුත් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මේ ඒජින් වලදී භාවිතා කරන common terms ටිකක් මම ඔයාලට දැන් දාන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති newborn, infant, baby, toddler, child. මෙතන තියෙන non binary child කියලා එකක්. මොකක්ද මේ non binary child කියලා කියන්නේ? මේ non binary වලදී වෙන්නේ ඒගොල්ලෝ අර උපතේදී එන gender එක අනුව ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ. boy or girl කියලා ඒගොල්ලෝ define කරන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ගේ Instagram account එකට හරි Facebook account එකට හරි මොකක් හරි social media account එකකට ගියාම identity එක යටතේ she, her එහෙම නැත්නම් he, him වගේ terms දීලා තියෙනවා. මෙතනදී non binary කෙනෙක් පාවිච්චි කරන්නේ they, them කියන එක. ඉතින් මෙහෙම ෆොටෝස් හදද්දී මේ වගේ terms භාවිතා කරන්න සහ මේවා ගැන වැඩිපුර ස්ටඩි කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා generation gaps තියෙනවා. එතකොට baby bloomers, millennials, Gen Z, Gen Alpha. එතකොට මේ ඔක්කොගේම combination එකක් ඉන්න ගෙදරක්. ඒ කියන්නේ අපි හිතමු ආච්චි, අම්මා, තාත්තා, දුව, පුතා. එතකොට එයාගෙත් ළමයි ඉන්නවා නම් මේ කියන generation gap එකම නියෝජනය කරන ෆොටෝ එකක් ඔයා දානවා නම් ඔය කියන terms වලට අමතරව multi generational, intergenerational වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි age related role එක අනුවත් metadata අපිට දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට preschooler, school age, high school, father, mother, grandfather, parents වගේ terms පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම stages අනුව ඒ කියන්නේ puberty, එහෙම නැත්නම් pregnancy,
එහෙමත් නැත්නම් menopause, youth වගේ terms භාවිතා කරන්නත් පුළුවන්. ඒ හා අදාළ casting එකක් ඉන්නවා නම්. ඉතින් ඔය කියන terms ඔයාලගේ photos වලට add කරගන්න සහ ඔය කියන ඒවට අදාළව ඔයාගේ casting එක හදාගන්න. එහෙම වුණොත් වැඩි වාණිජ වටිනාකමක් තියෙන photos ඔයාලට හදාගන්න පුළුවන් වෙයි. අපි අද කතා කරේ race, ethnicity, age ගැන විතරයි. තව අපිට කතා කරන්න තියෙනවා gender identity, sexual orientation, body shape, physical features සහ disabilities ගැන. මේක අනිත් ඒවා වගේ නෙවෙයි. ටිකක් boring subject එකක්. එක දිගට කතා කරන්න අමාරුයි. හැබැයි මේ metadata ටික ඕගොල්ලෝ හරියට ඔයාගේ photos වලට දාලා තිබුණොත්, ඔය metadata target කරලා ඔයාලගේ photos හදලා තිබුණොත්, එඩි market value එකක් තියෙන photos හදා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න තවත් වීඩියෝ එකක් එක ළඟදිම දවසක ආයෙ හම්බෙමු.